කොහොමද වෙන්නේ ඉතින් කට්ටිය මොකද වෙන්නේ මේ හොදන ඉවරෙකුත් නැහැ පියදෙනවා ඉවරෙකුත් නැහැ ඇත්තටම මේ මාන කර්මයක් ගෙවන්නේ ටොයිලට් එකකට ගිහිල්ලා හරියට මේ ෆ්ලෂ් කරලවත් දෙන්නේ කන්න ගියාම බඩේ තියෙන එළියට එනවා අප්පිරියා කන්න බෑ අතින් කවදාවත් හැන්දෙන් තමයි අර රසට බත් ටිකක් කන්න බෑ අප්පිරියා රසන්න ෆ්‍රීලා එහෙමම තියලනවා බං හිතහන්කෝ ෆ්‍රීලා එහෙමම ෆ්‍රෙෂ් කරන්නේ නැහැ පුක විතරක් හොදගෙන යනවා අපි ගිහිල්ලා කොමන්ට් එක දිහා බලන්න නැතුව ඉතින් ෆ්‍රෙෂ් කරන්න බෑනේ බලන්න නැතුව මේ ෆ්‍රෙෂ් කරනවා අන්න කමන්නේ ෆ්‍රීලා පුකවත් හොදනවත් දන්නේ නැහැ මේ මුන් තිරිසන්නු ප්‍රශ්න දැවෙන ප්‍රශ්න දැන් ඉතින් මේක ගෙදර උදවිය දැක්කොත් කොමන්ට් එකට දාලා වතුර එකක් ගහයි එච්චරයි කියන්න තියෙන්නේ හොඳේ තිරිසන්නු කිය මේ ගෙවල් වල නැගගෙන TikTok දාන්න එපා වාහෙලාට කොච්චර කිව්වත් අහන්නේ නෑනේ හරිද චේචේ මියා වීඩියෝ එකක් දැම්මහම පා ඉතින් කියලා වැඩක් නෑ ඉතින් හොඳේ හරි සෝක් වීඩියෝ දාන්න මෙයා කියන දේ අහන කෙනෙකුත් නෙමෙයි ඉතින් ඔයගේ ප්‍රතිඵලය භයානකයි හරිද තමන් ඒ තැන් වල ඉඳගෙන කරන කියන දේවල් එළියට දානකොට විපාකේ බරපතලයි හරි තිරිසන්නු කියලා ඒකේ වල වලේ පඩි ගන්නවා නම් උලට අනේ මන්ද බා තරහ එනවා සමහර ලාවට ඔය කිව්ව අය කණ්ඩ බැරි වෙනවා එහෙමයි කියලා මේ විදිහට ගොන් වැඩ කරන්න එපා මේවා සමාජයට බලන්න TikTok කරා වීඩියෝ විදිහට දාන්න එපා ඔයාලගේ ජීවිතේ වෙන ප්‍රශ්නේ කොයිතරම්ද කියන්න අවසානට හිතා ගන්නත් බැරි වෙයි අනුන්ගේ රටක අනුන්ගේ තැනක බිත්ති හතට කොටු වෙලා මේ වගේ ගොන් වැඩ කරන්න එපා අවසානට තමන්ගේ ජීවිතේ පවා නැති වෙන ඉඩකට තියෙනවා ඔය කියපු ප්‍රකාශවල බරපතල කොටද කියනවා තමන්ට තේරෙන්නේ නැද්ද මේක මේ මම දැන් දාලා වෛරල් වෙනවා කියන්න එපා හොඳේ මේක මේ 1 ලක්ෂ ගණන් බලපු වීඩියෝ එකක් හරි නම් සමහරව රිදෙනවනේ මෙහෙමයි කියලා හැබැයි මේක වෛරල් වෙච්ච වීඩියෝ එකක් මම මේ සහෝදරට මැසේජ් ඉන්බොක්ස් ගිහිල්ලා මම නම්බර එකක් දැම්මා කෝල් එකක් ගන්න මේක අයින් කරන්න කියලා බැරි රිප්ලයි එකක් නැහැ කියන්න තියෙන්නේ මේ වගේ ගොන් තකතිරු වැඩ කරාට පස්සේ ඇඳන් ඉන්න රෙද්ද පිටින් නෙමෙයි පෙට්ටිය කියන්න වෙයි ඒකයි දුක හරි බල දන්නේ නැහැ මේ රටේ මිනිස්සුන්ගේ ඇත්ත ස්වභාවය සමහර ලාවට හරි කොච්චර කිව්වත් අහන්නේ නැහැ දෙයක් කරගෙන බලපල්ලා වෙන කියන්න දෙයක් නැහැ අපිට අදාළ නැහැ අපි ආවේ රැකියාවට රැකියාව පාඩුවේ කරලා ඒක නිශ්ශබ්ද විඳපල්ලා ඒකේ අරකයි මේකයි උන්ගේ කොරණ එකයි නැති එකයි දාලා ගියාද පිට ගියාද මොනවද බම් මේ කාටද මේ කියන්නේ අවසානට තමන්ගේ ජීවිත ප්‍රශ්නයක් වුණ පස්සේ මේකට කිව්වයි කියලා තිබඩක් තියේද ඔය ගෙදරින් ඉඳන් නේද ඔය කරන්නේ ඔය බිත්ති හතර ඇතුලේ නේද ඔය ගොම් වැඩේ කරන්නේ ඒ මිනිසුන්ගේ නේද කාලා බිලා ඉන්නේ තුට්ටක් හිතහල්ලා මොලේ කියන එක තුට්ටක් හරි තියෙනවනේ කල්පනා කරපල්ලා උඹලා ගෑනුනේ ආරක්ෂා වෙන්න අය අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේද විහිං එන්න අපි මේවා කිව්වහම ගොඩක් උන් තරහ යනවා සමහරුන් කියනවා මේවා TikTok විකුණනවා කියලා. ඔයාලට කියන්නේ මේවා පරිස්සම් වෙන්න. පරිස්සම් වෙලා